ඇත්තටම පැරලල් ගිය ක්ලාසස් දෙකක් සේපල් එකේ සහ සැසිප් එකේ. අයිලන්ඩ් ෆස්ට් සෙකන්ඩ් දෙන්නම හිටියේ. හැම අවුරුද්දකම වගේ සාමාන්‍යයෙන් අයිලන්ඩ් රෑන්ක්ස් ගත්තොත් පළවෙනි 10 ඇතුළත අපෙන් ඉගෙන ගත්ත දරුවෙක් අනිවාර්යෙන් ඉන්නවා. දැන් මේ පාරත් ඉන්නවා අනිවාර්යෙන් බලන්න පුළුවන්. තව ටික දවසකින් ප්‍රතිඵල ලැබෙයි. ෆිසිකලි පන්තියට දරුවෝ සහභාගී වෙන්න ඕනේ. යම් හේතුවකින් එන්න බැරිකමක් තියෙනවා නම් මට ඒ බව දැනුවත් කරලා මට මෙන්න මේ කාරණා නිසා එන්න වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අපේ ඔය තුෂාරගෙන් ඉල්ල ගන්න පුළුවන් ලින්ක් එක ඉල්ල ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්ලයින් ඒ වෙලාවෙදීම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර එහෙමත් බැරිකමක් තියෙනවා නම් පස්සේ රෙකෝඩින් එක ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඉතින් මේ පහසුකම දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ පහසුකම අයුතු ප්‍රයෝජනයක් ගන්න නැති වෙයි. හැම කෙනෙක්ම ෆිසිකලි එන්න. ඕගලන්ට දැන් මේ පාර විභාගෙට මුණ දුන්න 2025 අයියලා අක්කලා ඉන්නවා. ඉතින් අයිලන්ඩ් රෑන්ක්ස් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගය ගන්න පුළුවන් සමහරලාට මගෙත් එක්ක කතා කරනවටත් වඩා ඔයගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ට ක්ලෝස් වෙලා ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන් පාඩම් කරන විදිහේ වගේ දේවල් ඒගොල්ලොත් එක්කත් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි ඒකටත් අවස්ථාව දෙනවා. දැන් අනිවාර්යෙන් අනිත් විෂයන් වලට පවා ඔයගොල්ලෝ ගුරුවරයෙක් තෝරගන්නකොට විශේෂයෙන්ම බලන්න මේ ගුරුවරයාට මේ විෂය ඉගැන්වීම සඳහා දැනුම මම කිව්වා අනිවාර්යෙන් මේ ඩිග්‍රියට තමන් මේ විෂය කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් මම කෙමිස්ට්‍රි ස්පෙෂල් විශේෂ උපාධියක් කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒ නිසා මට මේ විෂය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔයගලන්ට මම ඉගෙන ගත්තේ වෙන බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි මට ඒ වලට ඔයගලන්ට දෙන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි එහෙනම් සුබ සන්ධ්‍යාවක් වේවා හැමදෙනාටම. good evening everybody. දැන් 2028 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන දරුවන්ට සහ දෙමව්පියන්ට අපගේ පන්ති මේ මහරගම පැවැත්වෙන පන්ති සම්බන්ධයෙන් මූලික කාරණා කිහිපයක් මතක් කරන්න මේ Zoom meeting එක ගත්තේ. එතකොට ඇත්තටම දැන් මේ වෙනකොට A level කියන එක තියෙන තැන මොන වගේද කියන එක මම පොඩ්ඩක් මුලින් කතා කරන්නම්. ඇත්තටම ගත්තොත් දැන් බාහිරින් පේන්න තියෙන විදිහට ඊටාම උසස් මට්ටමක ප්‍රතිඵල ගොඩක් හොඳ මට්ටමක එහෙම බවක් තමයි ඇත්තටම සමාජයේ ඉස්සරහට පේන්න තියෙන්නේ. උසස් පෙළ නිකන් දවසෙන් දවස ළමයින්ගේ ප්‍රතිඵල වැඩි වෙනවා, දියුණු වෙනවා. එහෙම එකක් තමයි හුඟක් වෙලාවට සමාජයේ ඉස්සරහට පේන්න තියෙන්නේ. හැබැයි දැන් මේ ඇතුළාන්තරයෙන් ගත්තාම තියෙන කතාව ටිකක් ඒ තරම්ම සුබදායක නැහැ. දැන් මොකද දැන් මම අවුරුදු 18ක් විතර වගේ පේපර් මාකින් යනවා. ඒත් එක්කම දැන් තව විභාග දෙපාර්තමේන්තුවත් එක්ක ගොඩක් කිට්ටුවෙන් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම මාගේ ස්කීම් එක හැදෙන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා එතනදී මට ගොඩක් ওই පේපර් එකට ප්‍රශ්න දාන ලෙක්චරර්ස්ලා මුණ ගැහෙනවා. එතකොට ඒ අයත් එක්ක හුඟක් වෙලාවට එහෙම සෝදව කතා කර ඉන්න අවස්ථාවලදී ගොඩක් අපි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන තත්වයන් ගැන කතා කරනවා. ඉතින් එතෙන්දී අපිට දැනගන්න තියෙන දැනට පේන්න තියෙන කාරණයක් තමයි අතර මේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම කියන එක බොහොම වේගයෙන් පල්ලෙහාට යන මට්ටමක් තමයි පල්ලෙහාට යන ස්වභාවයක් තමයි අතරම පේන්න තියෙන්නේ. ඉතින් මේකට හේතු වෙන කාරණා සමහරවිට සාධාරණ කාරණා වෙන්න පුළුවන් හැමෝටම පොදු කාරණා වෙන්න පුළුවන්. ඉතින් මම මේ දරුවෙක්ගේ දෙන්නෙක්ගේ විශේෂ තැනක් ගැන නෙමෙයි කතා කරන්නේ පොදුවේ සමස්තයක් ලෙස අපේ ලංකාවේ මම හිතන්නේ විශේෂයෙන්ම විද්‍යාධ්‍යාපනයට විතරක් නෙමෙයි සයන්ස් ස්ට්‍රීම් එකට විතරක් නෙමෙයි අනිත් විෂයන් වලටත් අනිත් විශේෂ ක්ෂේත්‍රයටත් දැන් විශ්වවිද්‍යාලවල පවා මේ தত্ত্বය දක්නට ලැබෙනවා. මම මේ ළඟදී වගේ විශ්වවිද්‍යාල ලෙක්චර් කෙනෙක් එක්කත් කතා කරලා බැලුවා. මොකද්ද මම මේ කියන්න යන කාරණය දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ දරුවන්ගේ මේ විශේෂයෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න තියෙන හැකියාව ගත්තාම ඒකේ සැලකිය යුතු පසුබෑමක් පේන්න තියෙනවා කියන කාරණය. ඉතින් මේව කියපු ගමන් එතකොට අපිට එන ප්‍රශ්න තමයි එhmenan මේ වෙනකොට A level results අඩු වෙලා තියෙනවාද වගේ අදහසක්. නෑ ඇත්තටම එහෙම A level results අඩු වෙලා කියන එක අපිට results වලින් පේන්නේ නැහැ. හේතුව දැන් ළමයින්ගේ මට්ටම අඩුවීමත් එක්ක ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රමිතිය ස්ටෑන්ඩඩ් එක පල්ලෙහාට දාන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම ඒ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන අයට ඒ ප්‍රශ්න
දාන අයට සමහර වෙලාවට ඉදිරියේදී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දැනට තියෙන පේන්න තියෙන මම හිතනවා දැන් මේක ගොඩක් ඔය මගේ වයසේ ඉන්න අය සහ මෙතන ඉන්න දෙමව්පියෝ වුණොත් සමහර යම් මට්ටමකින් මේකට එකඟ වෙනවා ඇති. මොකද හේතුව දැන් අපි ගත්තොත් එහෙම වසර ගණනාවකට කලින් ප්‍රශ්න පත්‍රයක තිබ්බ ප්‍රශ්නවල තිබ්බ ප්‍රමිතිය සහ අද වෙනකොට මේ ප්‍රශ්න කොයිතරම් අර පහසු මට්ටමකට ඇවිල්ලාද කියන කාරණය දැන් කෙමිස්ට්‍රි වල විතරක් නෙමෙයි මැත්ස් වල පවා මේ කාරණය දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් ඒකට ඇත්තටම දැන් දරුවන් හැටියට කරන්න දෙයක් නැහැ දෙමව්පියෝ හැටියට කරන්න දෙයක් නැහැ ඇත්ත කිසිම දෙයක් කරන්න නැහැ. ඉතින් දැන් අපි පාසල් ගුරුවරු හැටියට දැන් විශේෂයෙන් ශාස්ත්‍රීය අවුරුදු 20ක් මම පාසල් වල වැඩ කළා තියෙනවා. ඊට කලින් වුණත් මම විශ්වවිද්‍යාලවල පවා සේවය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අත්දැකීම් එක්ක මම මේ කාරණා ටික මට දැනෙන කාරණා ටික මම මේ මුලින්ම පටන් ගත්තේ එතනින්. ඉතින් මේ වෙනකොට ඇත්තටම ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම කියන එක විශේෂයෙන්ම දැන් කටපාඩම් කරලා උත්තර ලියන හැකියාව කෙසේ වෙතත් යම් හිතලා ලියන්න ප්‍රශ්නයක් දුන්නාම දරුවෝ දක්වන විශේෂ දුර්වලතාවයක් දක්නට ලැබෙනවා. ඉතින් මේකට බලපාන කාරණා හැටියට ගොඩාක් දේවල් මට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සමහර ඒ කියන කාරණා එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැන් තියෙන ජනප්‍රිය මේ විශේෂයෙන් ටියුෂන් රටාවත් එක්ක ඒකත් එක්ක තියෙන තරඟකාරී ස්වභාවයත් එක්කයි මම මේ කාරණා කියන්නේ කියන එක නෑ. ඇත්තටම එහෙම එකක් නෙවෙයි විශේෂයෙන් මේ කොවිඩ් වලින් පස්සේ දැන් ඔය ඔන්ලයින් ක්‍රමය සහ විශේෂයෙන්ම ටිකක් අලුත් પરම්පරාවක් ගුරුවරු වශයෙන් ජනප්‍රිය වීමත් එක්ක ඒක වරදක් නෑ සාමාන්‍ය දරුවෝ කැමති තමන්ගේ වයසේ තමන්ට ටිකක් වයස කිට්ටු වයසක තියෙන අයත් එක්ක වැඩ කරන්න ඒක සාධාරණයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි ගුරුවරයෙක් තෝරගන්නකොට විශේෂයෙන්ම දැන් A-level ගුරුවරයෙක් ගත්තාම හුඟක් වෙලාවට මේ දරුවෝ අවුරුදු දෙකමාරක් විතර A-level ගුරුවරුත් එක්ක දැන් O-level කරලා ඉවර වෙලා දරුවෝ A-level කරලා ඉවර වෙනකොට එතන තියෙනවා මේ ලොකු ગેප් එකක් තියෙනවා. දැන් O-level කරලා ඉවර වෙන දරුවෙක් වගේ නෙමෙයි A-level ඉවර වෙනකොට දරුවෙක් ටිකක් අර වැඩිහිටි කියන මට්ටමට කිට්ටු කරපු වැඩිහිටි නෙමෙයි. නමුත් ඊට වඩා බොහොම ටිකක් දැනුමෙන් අත්දැකීමෙන් සහ තීරණ ගැනීමේ හැකියාව අතින් මේ ගොඩක් දේවල් වලින් ඉදිරියට ආපු දරුවෙක් තමයි උසස් පෙළ විභාග ඉවර වෙනකොට ඉන්නේ. ඉතින් දැන් ඔන්න ඔය කාල සීමාව තුළ A-level ගුරුවරයා කියන සාධකයේ ගොඩක් බලපාන කාරණයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් A-level සඳහා දරුවෝ පාසල් පැමිණීම ඉතාම දුර්වල මට්ටමක තිබීමත් මේ පාසල් වලින් දරුවෝ ටිකක් යම් ප්‍රමාණයකට මම මේක අනුමත කරනවා නෙවෙයි මම කිසිසේත් මේක අනුමත කරන්නේ නැහැ විශේෂයෙන් මමත් පාසල් ගුරුවරයෙක් හැටියට මම මුලින්ම අතර මේ දරුවන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් පාසල් යන්න ඉස්කෝලේ යන්න ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගන්න තියෙන දේවල් ටික ගන්න අධ්‍යාපනය විතරක් නෙමෙයි පාසල් තුලින් ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මම කිසිසේත්ම පාසල් යන්නේ නැහැ කියන එක අනුමත කරන ගුරුවරයෙක් නෙමෙයි. පාසල් යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අපි කැමති වුණත් නැති වුණත් තියෙන යථාර්ථය ගත්තාම දැනට දැන් මේ වෙනකොට 2026 විභාගයට සූදානම් වෙන දරුවෝ පාසල් වල නැති තරම්. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරයා හරහා සම්පූර්ණයෙන්ම තීරණය වෙන මට්ටමකට අපි කැමති වුණත් නැති වුණත් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මේ දෙමව්පියන්ට මතක් කරන්නේ දෙමව්පියන්ගේ අවධානය යොමු කරන්නේ මේ වෙලාවේදී දැන් මේ දරුවන්ට අවුරුදු දෙකමාරක් වගේ කාලයකට විශේෂයෙන් ටියුෂන් වලට ගුරුවරයෙක් තෝරා ගැනීමේදී මොනවද අපි සැලකිලිමත් විය යුතු කාරණා වෙන්නේ. ඉතින් හුදෙක් විෂය කාරණාවම පමණක් නෙමෙයි. ඉතින් විෂය කාරණාවේදී උනත් ඇත්තටම හුඟක් වෙලාවට දැන් උසස් පෙළ උගන්වන්න බෑ. විශ්වවිද්‍යාලයක ඒ විෂය සඳහා උපාධියක් ඒ උගන්වන විෂය සඳහා උපාධියක් ලබාගත් ගුරුවරයෙකුට ඇරෙන්න උසස් පෙළ උගන්වන්න බෑ. හේතුව දැන් උසස් පෙළට අපි හිතමු ඒ සාමාර්ථ 3ක් ගත්තා. එහෙම නැත්නම් අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්තා. උනත් ඒ උසස් පෙළ විෂය නිර්දේශය පමණයි ඒ කෙනෙක් එහෙම නැත්නම් ඒ ගුරුවරයෙක් හදාarලා තියෙන්නේ.
නමුත් එහෙම නෙමෙයි අපි දැන් උසස් පෙළදී දරුවෙක්ට විෂය කාරණයක් දෙනකොට ඒ උසස් පෙළ මට්ටමට නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් එහාට හිතලා ඊට වඩා එහා තැනක ඉඳන් තමයි අපිට ළමයින්ට යම් විෂය කොටසක් තේරුම් කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් සමහරලාට ඒ දරුවා තේරුම් ගන්න ඒ කන්සෙප්ට් එක, ඒ සංකල්පය දරුවාගේ තුලට යන්නේ වැරදි විදිහකට වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම උසස් පෙළ උගන්වන දරුවෙක්, උසස් පෙළ උගන්වන ගුරුවරයෙක් ඒ විෂය සඳහා ඒ විෂය ඇතුළත් වන උපාධියක් හදාarලා තිබිය යුතුමයි. ඉතින් මම මේ කාටවත් ඉරිසියාවකටවත් කාත් එක්ක තරඟයකටවත් එහෙම කියන කාරණයක් නෙමෙයි. ඉතින් දැන් ඒ නිසා දැන් මේ දෙමාපියෝ පාව දන්නවා ඇති. දැන් මෙඩිසින් ඉංජිනේරින් ගත්තාම මෙඩිසින් වලදී ඉංජිනේරිවා මේ වෘත්තීය ප්‍රොෆෙෂනල්. ඒතකොට ඒ ප්‍රොෆෙෂන් එකකට තමයි එතනදී සූදානම් වෙන්නේ. ඒ නිසා දැන් මේ විෂයක් ඉගැන්වීම කියන එකට අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අයට මේ විෂය ඉගැන්වීම සම්බන්ධයේදී යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා. නමුත් ඒක දැන් එළියට එන්නේ නැහැ යම් විදියකින් හේතුව අර ටිකක් ප්‍රශ්න මෑතක දීලා තියෙන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න මට්ටම ඒ තරම් ගැඹුරු නොවන නිසා ඒක ඒ තරම් එළියට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් අර දරුවෙක්ගේ චින්තනය දියුණුවන ආකාරයට මෙහෙයවීම සම්බන්ධයෙන් මම හිතනවා ගැටලුකාරී තත්වයක් එතන තියෙනවා කියන කාරණය. රයිට්. එතකොට ඒ නිසා දැන් ඔන්න ඔය කාරණාත් එක්ක දැන් මේ වෙනකොට ඊටාම ජනප්‍රිය කාරණයක් වෙලා තියෙන්නේ දරුවොත් මේකට හරි කැමති. ගුරුවරයා විසින් සියලුම දේවල් සකස් කරලා දෙනවා දරුවා කර්මන්නේ වෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. මම කාවත් විවේචනය කරනවා නෙමෙයි. නැවතත් මම මතක් කරනවා මම මේ සංසන්දනය කළ පැහැදිලි කරලා දෙන්නේ මගේ පන්තිවල තියෙන විශේෂත්වය සහ දැනට ජනප්‍රිය වෙලා තියෙන පන්ති සහ මගේ පන්ති අතර යම් වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තේරුම් ගන්න උදව්වක් තමයි මම මේ වෙලාවේදී මේ කරන්නේ. එතකොට දැන් උසස් පෙළදී හුඟක් වෙලාවට මේ තියෙන අධික තරඟකාරී ස්වභාවය ටියුෂන් වල තියෙන මේ අධික තරඟකාරී ස්වභාවයත් එක්ක ගුරුවරු නැඹුරු වෙලා තියෙනවා ටියුෂන් කරන ගුරුවරු නැඹුරු වෙලා තියෙනවා දරුවන් ඇද ගැනීම සඳහා මේ සියලුම කාරණා පන්ති කාමරය තුළ සියලුම කාරණා ගුරුවරයා විසින් සකස් කරලා දෙන උදාහරණයක් හැටියට ෂෝට් නෝට් හදන එක නෝට් එක ලියන එක කොටින්ම ප්‍රශ්න වලට උත්තර ලියන එක ප්‍රශ්න ඒ වගේ සියලුම කාරණා ගුරුවරයා විසින් ලබා දෙනවා. ඒතකොට සමහරවිට ඒවා ඊටාම ආකර්ෂණීය වෙන විදිහට සමහරවිට දැක්කම මටත් ආස හිතෙන මට්ටමට ආකර්ෂණීය මට්ටමට ඒ ડોකියුමන්ට්ස් හදලා දෙනවා. ඉතින් මම ඒක වරදක් කියනවා නෙමෙයි. ඒ තුලින් හැබැයි අපි නොදන්න විදිහේ අපි නොහිතන විදිහේ යම්කිසි අසාධාරණයක් වෙන්න පුළුවන් දරුවන්ට. මොකද එතනදී දරුවා පුදුම විදිහට අර අකර්මණ්‍ය වීමක් වෙනවා. දරුවට විශේෂයෙන් මේ ළමයින්ට ශිෂ්‍යයන්ට කරන්න වැඩක් නැති මට්ටමට පාඩම් කරන්න කියලා කියනවා ටියුට්ස් වල ගණන් හදන්න. නමුත් එහෙම පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් ලොකුවට මතුවෙන්නේ නැහැ. මොකද දැන් අද පාඩම ඉගෙන ගත්තා නම් ඊළඟ දවසේ පන්තියට ගියාම අද පාඩම බලාගෙන ගියේ නැහැ කියලා පන්ති කාමරය තුල කිසි අභියෝගයක් නැහැ. ඊළඟට ඒ කලින් දවසේ කරපු පාඩමේ ෂෝට් නෝට් එක ඊළඟ දවසේ හුඟක් වෙලාවට ලබා දෙනවා. ඉතින් මේකට දරුවෝ ඊටාම කැමතියි. ඉන්න දරුවෝ උනත් ඊටාම කැමතියි. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්නේ අතරම පන්තියක් කිව්වහම පන්ති කාමරයක් කියලා කිව්වහම එතන ඒක හරිම නිර්මාණශීලීව දීර්ඝ සැලැස්මක් සහිතව පියවරෙන් පියවරට ඒ දරුවාගේ සියලුම හැකියාවන් වර්ධනය වන ආකාරයට සංවිධානය විය යුතු තැනක්. ඒ නිසා දැන් අපි අපේ අත්දැකීම් එක්ක අවුරුදු ගානක අත්දැකීම් එක්ක අපි දරුවන්ගේ චින්තනය දියුණු වෙන විදිහට හිතලා වැඩක් කරන්න පුළුවන් වෙන ආකාරයට පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන් ආකාරයට දරුවන් විශේෂයෙන් මේ ළමයි පුළුවන් තරම් පන්ති කාමරය තුල ක්‍රියාකාරී වන විදිහට ඒගොල්ලොම වැඩ කරන්න අවශ්‍ය වෙන විදිහට සකස් කරලා තියෙන. ඉතින් ඒ නිසා මම මේ වැඩපිළිවෙල මුලින්ම ඉදිරිපත් කරනවා. එතකොට මේ වැඩපිළිවෙලට අනුගත වෙන දරුවෝ ටිකක් තමයි අපි එකතු කරගන්නේ. ඉතින් එහෙම එකතු කරගන්න දරුවෝ තුලින් ඊටාම ඉහළ මට්ටමේ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙම හැකියාව ලැබිලා තියෙනවා.
ඉතින් මම සාමාන්‍යයෙන් දරුවන්ගේ ප්‍රතිඵල මගේ ප්‍රවර්ධන කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසාම සමහරලාට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් ඔය සාමාන්‍යයෙන් දරුවන්ගේ ෆොටෝස් දාලා රෑන්ක් එක දාලා මෙන්න මෙයා බිහි කරේ මගේ පන්තියෙන් කියලා එහෙම ප්‍රචාරණයක් යන අතරේ මම එහෙම කිසිම ප්‍රචාරණයක් කරන්නේ නැහැ. ඇත්තටම කරන්න බැරි නිසා නෙමෙයි. දැන් මගෙන් ඉගෙනගත්ත දරුවෝ මම බිහි කරා නෙමෙයි මගෙන් ඉගෙනගත්ත දරුවෝ අයිලන්ඩ් ෆස්ට් වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. මේක හරි කලාතුරකින් හම්බෙන්නේ. ඒක අවුරුද්දක මගේ රිවිෂන් ක්ලාස් එකේ ඇත්තටම පැරලල් ගිය ක්ලාසස් දෙකක් සේපල් එකේ සහ සැසිප් එකේ අයිලන්ඩ් ෆස්ට් සෙකන්ඩ් දෙන්නම හිටියා. මම නම් ගම්මත් මෙතෙන්දි කියන්නේ නැහැ. ඉතින් කාට හරි මේක සැකයි නම් මට කියන්න පුළුවන් කවුද කියලා. මොකද ඒවා ඒ දරුවන්ගේ දක්ෂතාවයේ මත ගත්තා. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම අපි කරා මිසක් ඒක මේ මට අයිති ජයග්‍රහණයක් නෙවෙයි. මම ඉතින් අපි හදවතින් සතුටු වෙනවා ඒ වගේ දරුවෙකුට මඟ පෙන්වීමට අවස්ථාව ලැබීම. ඉතින් හැම අවුරුද්දකම වගේ සාමාන්‍යයෙන් අයිලන්ඩ් රෑන්ක්ස් ගත්තොත් පළවෙනි 10 ඇතුළත අපෙන් ඉගෙනගත්ත දරුවෙක් අනිවාර්යෙන් ඉන්නවා. දැන් මේ පාරත් ඉන්නවා අනිවාර්යෙන් බලන්න පුළුවන්. තව ටික දවසකින් ප්‍රතිඵල ලැබෙයි. එහෙම ඉන්නවා. ඊළඟට ඔලිම්පියාඩ් වලට එහෙම දැන් මේ පාරත් එහෙම අවසාන 6 දෙනාට ලංකාවෙන් ඉදිරිපත් වුණා. අවසාන 6 දෙනාට එහෙම සිලෙක්ට් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඉතින් හැම අවුරුද්දකම වගේ එහෙම ඉඳලා තියෙනවා. ඒ නිසා දැන් මම විශ්වාස කරනවා මේ මගේ වැඩපිළිවෙල කිසිම අසාර්ථක භාවයක් පෙන්වන්නේ නැහැ. නමුත් ඉතින් අර ජනප්‍රිය රැල්ලට යන ස්වභාවය නම් අඩුයි. ඉතින් ඒ නිසා දරුවන් අතර ජනප්‍රිය වීම අඩු වෙන්න පුළුවන්. ඔය කියපු කාරණාත් එක්ක මොකද අපි මම එහෙම මේ අනිත් අයත් එක්ක එහෙම තරඟයකට කියලා ඒ මගේ යන ක්‍රමේ වෙනස් කරන්න දැනට එහෙම තරඟයක් නිසා වෙනස් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ළමයි අද්දවා ගැනීමේ පරමාර්ථයෙන් අර ඉතින් පුළුවන් තරම් විෂය ගැඹුරින් ඉදිරිපත් කරලා ගැඹුරින් කියන්නේ උසස් පෙළට අවශ්‍ය මට්ටම. දැන් ඇත්තටම මම උනත් ඒ මීට අවුරුදු 10කට කලින් උගන්වපු ගැඹුරින්ම උගන්වන්නේ නැහැ. මොකද එච්චර ගැඹුරට උගන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්න පත්‍රයේ එච්චර ගැඹුරින් අහන්නේ නැති නිසා. නමුත් අපි අර ප්‍රශ්න පත්‍රයේ කියන රාමුවටම කොටු වෙන්නේ නැතුව පොඩක් අර සම්පූර්ණ අවබෝධයක් ලබා දීම සඳහා සමහර කොටස් ටිකක් ගැඹුරින් කතා කරන්න වෙනවා. ඉතින් අනිත් විශේෂ කාරණය තමයි දැන් සාමාන්‍යයෙන් ඔය ජනප්‍රිය ටියුෂන් පන්තියක් ගත්තොත් එහෙම ඒ පන්තියක ඒ අරගෙන යන එක මට්ටමක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් 100 එකක් ගන්න මට්ටමට තමයි පන්තියක් සාමාන්‍යයෙන් අරගෙන යන්නේ. මොකද වැඩි දෙනෙකුට තේරෙන මට්ටම. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ පන්තියේ ඉන්න හැමෝම C මට්ටමට එහා යන්නේ නැහැයි කියලා. එහා යන දරුවෝ ඉන්නවා. ඔය ගොඩාක් ජනප්‍රිය පන්ති ගත්තාම ඒවට යන දරුවෝ තව පන්ති කීපයකට යනවා. මම ඒක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මගේ ළඟට එන දරුවෝ කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. අපි සම්පූර්ණ විෂය කොටස වෙන කිසිම තැනකින් කොටින්ම ඉස්කෝලෙන් පවා අකුරක්වත් ඉස්කෝලේ යන්න කියලා මම නැවතත් කියනවා. අකුරක්වත් ඉස්කෝලෙන් ගත්තේ නැති වුණත් අපි සම්පූර්ණ කොටසම ආවරණය කරනවා. විශේෂයෙන්ම කියන්න තියෙන අපේ ප්‍රායෝගික පරීක්ෂණත් එක්කම. ඉතින් එහෙමයි කියලා ඉස්කෝලේ නොගින් ඉන්න එපා. මොකද අපි කොච්චර කරත් සමාලලට එකම දේ නැවත පාරක් වෙන විදිහකට තේරුම් ගත්තාම ඒක තව ටිකක් ඒ දැනුම තහවුරු වෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් මේ අපේ යන වැඩපිළිවෙල අර ඊටාම ඉහළ මට්ටමක. මොකද අපි රටක් හැටියට අපි ලෝකෙට තරඟකාරී පුද්ගලයෝ තරඟකාරී විද්‍යාඥයෝ ඒ වගේ අය බිහි වෙන්න ඕනේ. ඉතින් දැනට මේ වෙනකොට ඇත්තටම එහෙම බිහිවීමේ යම් අඩුවක් පේන්න තියෙනවා. මම හිතනවා මගෙත් එක්ක එකඟ වෙයි. සමහරවිට මෙතන ඇති විශ්වවිද්‍යාල වල වැඩ කරන අම්මලා තාත්තලා ඉන්නව වෙන්න පුළුවන්. ඒකේ යම් අඩුවක් තියෙනවා. දැනට ඇත්තටම ලංකාවේ A level කියන එක වෙන ඕනම විශ්වවිද්‍යාලයක ෆස්ට් ඩිග්‍රී එකට පිළිගන්නකොට එම දැන් අපි ගුරු හැටියට අපි දරුවන්ට දෙන ඒ රෙකමෙන්ඩේෂන් එක වෙන ඕනම රටක පිළිගන්න මට්ටමක් දැනට තියෙනවා. නමුත් දැන් මේ යන විදිහට ඉස්සරහදී මේ A level කියන එක මේ විදිහට ටිකක් ওই විදිහට පේපර් එක පල්ලෙහාට ආවිල්ලා ඒකේ ස්ටෑන්ඩඩ් එක අඩු වෙගෙන ආවොත් එහෙම යම් දවසක ගැටලුවක් වෙන්න පුළුවන් අපේ A level සමහර රටවල් පිළිගන්නේ නැති පිළිගත් විශ්වවිද්‍යාලවල පිළිගන්නේ නැති මට්ටමක් ඊද කියන එක. ඉතින් දැන් මේවා මම මේ කාරණා ටික කියන්නේ මේ දරුවන්ට ඒ සම්බන්ධයෙන් යමක් කළ හැකි කියන අදහස ඇතුව නෙමෙයි. මම ඒකෙන් කියන්නේ දැන් ඔන්න ඔය තියෙන ගැටලුවට පවා විසඳුමක් ලැබෙන විදිහට
අපේ මට්ටම පල්ලෙහාට පොට්ටක්වත් පල්ලෙහාට එන්නේ නැති වෙන විදිහට ඒ තියෙන මට්ටමෙන්ම කරගෙන යන්න අපි උත්සාහ කරන්න ඕනේ. දැන් සමහරවිට දරුවෝ මුලින්ම එනකොට සමහර වෙලාවට පොඩ්ඩක් ගැඹුරුයි වගේ තේරෙන්න පුළුවන්. අ, මෙතනදී දැන් අපි දරුවෝ 20ක් ගත්තොත් දරුවෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනා 10 ආකාරයක්. 10 දෙනාගේ හැකියාවන් විවිධයි. අපි සමහර උදාහරණයක් කියන්නේ පන්ති කාමරයක ඉන්න දරුවෝ ගත්තොත් අපි උපමාවක් හැටියට ගත්තොත් ඒකේ අපි හිතමු දැන් වඳුරෙක් වගේ ගස් නගින්න පුළුවන් අය ඉන්න පුළුවන්. මාළුවෙක් වගේ පීනන්න පුළුවන් අය ඉන්න පුළුවන්. අස්සෙක් වගේ දුවන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඉතින් අපි හැම කෙනාම අරගෙන එකම රේස් එකක් තියාගත්තොත් ඒ හැම එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් වගේ තමයි ඒකට සාධාරණයක් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් අපේ විභාග ක්‍රමය කියන්නේ එහෙම එකක්. නමුත් ඒ තුල වුණත් අපි පුළුවන් තරම් මේ පන්ති කාමරය තුළ උත්සාහ කරනවා ඒ දරුවන්ගේ හැඟවිලා තියෙන දක්ෂතාවයන් තේරුම් අරගෙන සමහර කෙනෙකුට පාඩම කියලා දෙනකොටම තේරෙනවා. ඒතර එහෙම කෙනෙකුට නැවත නැවත ඒ කාරණේම එයා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉතින් අපි එයාට අවස්ථාව දෙනවා. එහෙම වුණොත් හරි වා ඉක්මනට කරගෙන යනවා. ඊළඟ ටියුට් එකේ තියෙන ඊළඟ ගානත් ඔයා හදන්න. නමුත් සමහර කෙනෙකුට කීප සැරයක් කියන්න ඕනේ නෑ. සමහර කෙනෙකුට දැන් අද කරන පාඩම ආපහු සැරයක් ගෙදර ගිහිල්ලා එයා ඒ නෝට් එක බලලා එහෙම නැත්නම් ඒක රෙකෝඩින් එක බලලා ඊළඟ දවසේ එනකොට තමයි සමහරලාට එයාට පාඩම තේරලා තියෙන්නේ. ඉතින් අපි ඒකටත් අවස්ථාව දෙනවා. ඉතින් ඒ නිසා ඒ දරුවන්ගේ තියෙන ඒ විවිධත්වයන් එක ඒ දරුවන්ට ඉස්සරහට යන්න සුදුසු පරිසරයක් තමයි අපේ පන්ති කාමර තුල නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා දැන් හුඟක් වෙලාවට මම ගැන දන්න දෙමව්පියෝ තමයි හුඟක් වෙලාවට ඒ දරුවෝ තමයි යොමු වෙලා ඇත්තේ මෙතෙන්ට. ඉතින් මහා විශේෂත්වයක් කියන එක නෙමෙයි අර විශේෂයෙන්ම මතක් කරන්න තියෙන අර ජනප්‍රිය ටියුෂන් රැල්ලට යන පන්තියක් නෙමෙයි. ඒ නිසා අර ඒවායේ දෙන ඇත්තටම මේ ওই පොත්පත් විදිහට ওই දෙන නෝට් එක ආපහු print කරලා දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ටියුෂන් වල හේතුව රිසෝස් ඔයගොල්ලෝ අහලා ඇති සම්පත් පොත රිසෝස් බුක්ස් කියලා ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරපු ඉතාමත්ම හොඳ මට්ටමින් උසස් මට්ටමින් සකස් කරපු පොත් කටලයක් තියෙනවා. ඉතින් ඒක භාවිතා කරන්න පුළුවන් ඒක මිලදී ගන්න පුළුවන් NI එකෙන්. ඒක වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒවා සකස් කිරීමේදී පවා මම පෞද්ගලිකව නෙමෙයි මට ආරාධනය යටතේ මම හුඟක් වෙලාවට ඒවැය ඔය එඩිටිං පාර්ට් එක විශේෂයෙන් ෆිසිකල් කෙමිස්ට්‍රි භෞතික රසායන යටතේ තියෙන කොටස් ඒවා ඒ සංස්කරණ කටයුතු සඳහා පවා මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පොත් ටික හොඳටම ප්‍රමාණවත් දැන් ওই කවුරු හරි කෙනෙක් printed note එකක් දෙනවා කියලා දෙනවා නම් ওই පොතේ තියෙන කාරණා ටිකම තමයි ඉතින් සමහරවිට වෙන වචනයෙන් දෙන්න තියෙන්නේ. ඒ නිසා ඒකට ආයි අමතරව ඔයගොල්ලෝ වියදමක් කරන්න අවශ්‍යත් නැහැ. ඒකට වෙනම කාලයක් යොදවන්න අවශ්‍යත් නැහැ. ඒ පොත් ටික සූදානම් කරගන්න, ඒ පොත් අරගන්න. ඉතින් මේ පොත තිබ්බා වුණත් අපි දැන් පන්තියේ පාඩමක් උගන්වනකොට ඒ උගන්වපු දේ තියෙන යම් සාරාංශයක් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ නෝට් එකක් හදා ගන්න ඕනේ. එතකොට තමයි දැන් ඒ උගන්වනකොට ඒක අහන් ඉන්නවා. ඒක අහන් ඉන්නකොට යම් ප්‍රමාණයකට තේරෙනවා. ඒක ලියනකොට ඒ තේරුම් ගත්ත දේ තව ටිකක් තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණා ටික තමයි මට මුලින් මේ පන්තියේ තියෙන විශේෂත්වයේ හැටියට හඳුන්වන්න තියෙන්නේ. මම ඊළඟට දැන් මේ විෂය ගැන මම නැවත කාරණා ටිකක් කියනවා. මෙතන අපේ පන්තියේ කොහොමද වැඩ කටයුතු යන්නේ කියන කාරණා ටික. හොඳයි. දැන් මේ දක්වා කියපු කාරණා සම්බන්ධව මොන හරි කාට හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔත උස්සලා හරි එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ දක්වා කියපු කාරණාවල. හොඳයි. එහෙනම් මම ඊළඟට අපේ මේ පාඨමාලාව කොහොමද කෙරෙන්නේ කියන කාරණයට මම අවධානය යොමු කරන්නම්. අපි දැන් සිංහල මීඩියම් සිංහල මාධ්‍ය පන්තිය හෙට අඟහරුවාදා 3 වෙනිදා අඟහරුවාදා හවස 3ට පටන් ගන්න දාලා තියෙන්නේ 3 ඉඳන් 6 වෙනකම්. ඉතින් ඒක සමහරවිට දැන් ඉස්කෝල පටන් ගත්තාම සමහර ඉස්කෝල ප්‍රයිවට් ස්කූල්ස් එහෙම නම් ඉක්මනටම පටන් ගන්නේ. ඉතින් එහෙම කාට හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඒක තව 3:00 වෙනකන් උපරිම 3:00 වෙනකන් පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන්. නමුත් හෙට අපි 3ට හරියට පටන් ගන්නවා. 3 ඉඳන් 6 වෙනකන් අපි පැය 3ක් තමයි කරන්නේ. ඒතකොට මම හුඟක් වෙලාවට අමතර පන්ති දාන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒක අමතර පන්තියක් මම දානවා කියන්නේ
ඒක වෙන විෂයක් එක්ක දරුවන්ට ඒක සමහරවිට ක්ලෑෂ් වෙන ගතියක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට දරුවට තීරණය කරන්න මොන පන්ති දෙකෙන් එකක් දරුවට කට් වෙනවා. ඉතින් ඒ නිසා මම හුඟක් වෙලාවට අමතර පන්ති දාන්නේ නැහැ. ඊළඟ විභාගය කිට්ටු කරලා කියලා අපි අමතරව එහෙම විශේෂයෙන් පන්ති දාන්න යන්නෙත් නැහැ. ඔය තියෙන කාලය තුලම සම්පූර්ණ සිලබස් එක අපි ආවරණය කරනවා, සිලබස් එක කවර් කරනවා. ඔය පැය 3 විතරයි කරන්නේ. ඔය පැය 3 වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. හැබැයි මම කිසිම වෙලාවක බැරිම හේතුවක් නිසා, නොවැළැක්විය හැකි හේතුවක් නිසා මම නිවාඩු දෙන්නෙත් නැහැ. දැන් ගෙදර පන්තිය මම සාමාන්‍යයෙන් පොයටවත් නිවාඩු දෙන්නේ නැහැ. දැන් ආයතනවල තියෙන ඒවා නම් මම නිවාඩු දෙනවා. මොකද ආයතනත් වහනවා. ඒ නිසා සමහර වෙලාවට විශේෂම කාරණයක් ඇරුණකොට නිවාඩු දෙන්නෙත් නැහැ. ඒ නිසා අපි අවුරුදු දෙකම කරගෙන යනවා. ජෝගලංග විභාගයේ 2028 අගෝස්තු වලම පැවැත්වේ. ඒකේ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒතර අපි දිගටම කොහොමත් කරගෙන යනවා. ওই පැය තුන තමයි කරන්නේ. ඒතර ওই පැය තුනේදී දැන් අපි හෙට පටන් ගත්තාම පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි තියරි කරගෙන යනවා. ඒතර තියරි කරගෙන යන අතරේ දැන් අපිට කෙමිස්ට්‍රි වලට ඒකක 14ක් තියෙනවා. හැම ඒකකයක් අවසානයේදීම අපි යුනිට් ටෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකක කීපයක් ඉවරුනාම ඒකක දෙකක් හෝ තුනක් ඉවරුනාම ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් තියෙනකොට ඊට පැරලල් අපි මොකක් වෙලාවට ඊට කලින් අපි ටර්ම් ටෙස්ට් එකකුත් තියෙනවා. කියලා ඒ පිළිබඳව පේරන්ට්ස්වත් අපි දැනුවත් කරනවා. ඒතර පේරන්ට්ස්ට පුළුවන් ඇවිල්ලා මොනවද අඩුපාඩු තියෙන්නේ ටික කතා බහ කරගන්න පුළුවන්. ඒකෝට දැන් මේවා මේ ඔන්ලයින් ක්ලාසස් නෙවෙයි. හැබැයි දැන් මම අද මේ මීටින් එකත් රෙකෝඩ් කරා. කවුරු හරි කෙනෙකුට මීටින් එකට එන්න බැරි වෙච්ච කෙනෙකුට මේ ටික ආයෙ පොහන්න ඕනේ නම් ඒක ලබා දෙන්න පුළුවන් නිසා. ඒ වගේ මම හැම ලෙසන් එකක්ම රෙකෝඩ් කරනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඕගොල්ලන්ට මේ පන්තියට එන්නේ නැතුව ඕන වෙලාවක රෙකෝඩින් එක ගන්න බෑ. එහෙම බෑ. මොකද පන්තියට එන එක ඉතාම වැදගත්. මොකද මම පෞද්ගලිකව ඔබව අධීක්ෂණය කරනවා හැමතිස්සෙම. සමහරවිට මම ළඟට එන්නේ නැහැ. ළඟට එන්නේ නැතුණාට මම ස්ටේජ් එකේ ඉන්නකොට මට පේනවා ඔයගොල්ලන් වැඩ කරන්නේ කොහොමද, අවධානයෙන් ඉන්නවද නැද්ද කියන කාරණා ටික. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්නයක් මොනවා හරි කාරණයක් කියලා දෙනකොට එතකොට මට ඔයගොල්ලන්ගේ මූණෙන් කියන්න පුළුවන් ඒ කියප එක තේරුණාද නැද්ද කියලා. සමහර වෙලාවට තේරුනේ නැති වුණත් මම සමහරලාට ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඉඩ හරින වෙලාවල් තියෙනවා. සමහරලාට මම ඒක ආපහු සැරයක් කියනවා. ඒ නිසා ඒ ගනුදෙනුව ඒ two way process එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම දරුවන්ට දෙමාපියන්ට විශේෂයෙන් මතක් කරනවා පුළුවන් තරම් ෆිසිකලි පන්තියට දරුවෝ සහභාගී වෙන්න ඕනේ. යම් හේතුවකින් එන්න බැරිකමක් තියෙනවා නම් මට ඒ බව දැනුවත් කරලා මට මෙන්න මේ කාරණා නිසා එන්න වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අපේ තුෂාරගෙන් ඉල්ල ගන්න පුළුවන් ලින්ක් එක ඉල්ල ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්ලයින් ඒ වෙලාවෙදීම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර එහෙමත් බැරිකමක් තියෙනවා නම් පස්සේ රෙකෝඩින් එක ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඉතින් මේ පහසුකම දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ පහසුකම අයුතු ප්‍රයෝජනයක් ගන්න නැති වෙයි. හැම කෙනෙක්ම ෆිසිකලි එන්න. ඊළඟට අපි ප්‍රැක්ටිකල්ස් දැන් හැමදාම නැහැ. එතකොට අපිට තියෙන සීමිත පහසුකම් අපිට තියෙන ප්‍රැක්ටිකල්ස් වලින් සෑහෙන ප්‍රමාණයක් අතරම කරන්න පුළුවන්. නමුත් ඔය දැනට ඇත්තටම A level සිලබස් එකේ ගොඩක් අර ශරීරයට අහිතකර වායුවෙන් පිටවන ප්‍රැක්ටිකල්ස් එහෙම අයින් කරලා තියෙන්නේ. ඒවා අපිත් කොහොමවත් කරන්නේ මුගක් වෙලාට ඔය ග්ලාස් වෑන්ලිම් වගේ දේවල්. ඉතින් ඒ ටික ඔයගලන්ටම මේ දරුවන්ටම බියුරට් පිපෙට් වගේ ග්ලාස් වෑ හැන්ඩල් කරන්න ඒකට අවස්ථාව දෙනවා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයගලන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්. එතකොට දැන් අපි හැම ඒකකයක් අවසානයේදීම යුනිට් ටෙස්ට් එකක් තියෙනවා වගේම ඒ හැම ඒකකයකම past papers වල ප්‍රශ්න දැන් හුඟක් වෙලාවට මේ පළවෙනි පාඩම පටන් ගත්තාම අපිට හුඟක් වෙලාවට දෙවෙනි සතියේ නැත්තම් තුන්වෙනි සතියේ ඉඳන්ම past papers වල විශේෂයෙන් මුලින්ම MCQ තියෙන්නේ MCQ කරන්න පුළුවන් අපි ඒව ලබා දෙනවා. එතකොට හැම දවසෙම වගේ MCQ 10ක් 15ක් ඩිස්කස් කරන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා කරලා ඩිස්කස් කරන්න පුළුවන්. එතකොට පන්ති කාමරය තුල මම ඔයගලන්ට කීපයක් කරන්න දෙනවා.
ඊට අමතරව තමන් තනියෙන් වැඩ කළ යුතුමයි. තනියෙන් වැඩ කරනකොට තමයි එතකොට තමන්ට ඒකේ වගකීම එන්නේ සහ එතකොට විභාගයට යනකොට තමන් විභාගය කියන්නේ තමන් තනියෙන් කරන්න ඕන එකක්නේ. ඒතර ඒකට ආත්ම විශ්වාසය ගොඩනගෙන්න නම් තමන් තනියෙන් වැඩ කළ යුතුමයි. ඉතින් ඒක මුලදී ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒක අපහසු ඒකට උදව් කරන්න තමයි අපි ගුරුවරු හැටියට අපි ඉන්නේ. ඊළඟට ඔයගලන්ට දැන් මේ පාර විභාගයට මුහුණ දුන්න 2025 අයියලා අක්කලා ඉන්නවා. ඉතින් අයිලන්ඩ් රෑන්ක්ස් බලාපොරොත්තු වෙන අය. ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගය ගන්න පුළුවන් සමහරලාට මගෙත් එක්ක කතා කරනවටත් වඩා ඔයගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ට ක්ලෝස් වෙලා ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන් පාඩම් කරන විදිහේ වගේ දේවල් ඒගොල්ලොත් එක්කත් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි ඒකටත් අවස්ථාව දෙනවා. ඉතින් යම් කෙනෙක් යම් දරුවෙක් විශේෂිතව ටිකක් අසාමාන්‍ය විදිහේ දුර්වලතාවයක් පෙන්වනවා නම් අපිට ඒ අයගේ සහයෝගය ලබා දීලා දැන් ප්‍රශ්න වලට උත්තර ලියවනකොට ඒ අයියලා අක්කලාගේ සහයෝගයත් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒ වගේ හැම පාඩමකම පාස් පේපර්ස් වල අපි ටියුට් එකක් දෙනවා. ඊට අමතරව දැන් පාස් පේපර්ස් වල ඔය හැම කාරණයක්ම ප්‍රශ්න වෙච්ච හැම කාරණයක්ම ඔයගලන්ගෙන් පරීක්ෂා කරලා බලන ප්‍රශ්න නැහැ. විශේෂයෙන්ම දැන් ප්‍රශ්න පත්‍රයේ රටාව ටික ටික වෙනස් වීමත් එක්ක සමහරවිට පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි හැම එකකයකටම මම හදලා ටියුට් එකකුත් දෙනවා. ඒතකොට සෑහෙන වැඩ ප්‍රමාණයක් මේ පන්ති කාමරය තුල කෙරෙනවා එක ඒකකයක් සම්බන්ධයෙන්. ඊට පස්සේ දැන් අපි සිලබස් එක හුඟක් වෙලාවට අපිට දැන් මේ 2028 ඔයගොල්ලන්ගේ පැච් එකට අපිට මාස 6ක් උපරිම අවම වශයෙන් මාස 5ක්වත් කලින් සිලබස් එක ඉවර කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ මාස 5ක් හෝ 6ක් කලින් ඉවර කරලා අපි ඊට පස්සේ දැන් මම අර කිව්වනේ හැම ඒකකයකම අවසානයේදී පාස් පේපර්ස් වල ප්‍රශ්න දෙනවා කියලා. ඒතර ඒ පාස් පේපර්ස් වල ප්‍රශ්න මම දෙන්නේ අපි හිතමු උදාහරණයක් හැටියට දැන් 2000 වෙනකන් sorry 2020 වෙනකන් 2000 හරි එහෙම නැත්නම් ඊටත් කලින් 1995 ඉඳන් හරි පටන් අරගෙන අපි 2020 විතර වෙනකන් තියෙන ප්‍රශ්න ටික ඒ ඒකකය යටතේ ලබා දෙනවා. ඊට පස්සේ ඉතුරු ටික අපි හිතමු දැන් 2021 ඉඳන් 27 වෙනකම්. ඔයගොල්ලෝ 28 නම් විභාගයට යන්නේ. ඒතර 27 පේපර් එකත් ඒ වෙනකොට අවුට් වෙලා තියෙන්නේ. ඒතර අන්නේ පේපර්ස් ටික. ඒතර පේපර්ස් 8ක් වෙනවා. ඒ පේපර්ස් ටික අපි හරියට ටයිම් කරලා පැය 3 පේපර් එක හරියට පැය 3 විභාගය ලියන විදිහටම ලියවනවා. ලියවලා ඊට පස්සේ අපි මාක් කරනවා. මාක් කරලා මාගේ ස්කීම් එකත් එක්කම අපි ඩිස්කස් කරනවා. මෙන්න මේමයි වාගේ ලකුණු අඩු වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි ඊළඟ පේපර් එකට ලකුණු හදා ගන්න තියෙන්නේ. ලකුණු වැඩි කර ගන්න තියෙන්නේ. ඒ කාරණා ටික අපි කරනවා. එතකොට විභාගයට මාස 5ක් හෝ 6ක් කලින් සිලබස් එක ඉවර කරලා ඒ කාලය තුල ওই ටික කරගෙන යනවා. ඉතින් ඊට අමතරව දැන් ඔය හුඟක් වෙලාවට තියෙන ජනප්‍රිය දැන් මේ 27 අයගෙත් මේ පටන් අරගෙන දැන් අවුරුද්දක් වගේ කරලා තියෙන. තාම හුඟක් තැන්වල මේ පේපර් ක්ලාසස් එහෙමත් පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ පේපර් ක්ලාස් කියන එක බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් අපිත් පේපර් ක්ලාස් කරනවා. ඉතින් අපේ පේපර් ක්ලාසස් අපි විභාගයේ මට්ටමට ඊටාම ගැළපෙන විදියට සහ ඊටත් වඩා චුට්ටක් එහාට යන විදිහේ පේපර්ස් කරන්න. ඉතින් හුඟක් වෙලාවට ඔය හුඟක් ඉස්කෝලවල කෙමිස්ට්‍රි ටීචර්ස්ලා පවා රෙකමන්ඩ් කරලා තියෙන්නේ අපේ පේපර් ක්ලාස් වලට එවන්න කියලා තමයි. ඉතින් ඒ නිසා තියරි ක්ලාසස් වලටත් වඩා මගේ පේපර් ක්ලාස් වලට දරුවෝ සම්බන්ධ වෙන බවක් පේන්න තියෙනවා. ඉතින් අපි පේපර් ක්ලාස් එකක් කරනවා විභාගයට අවුරුද්දක් තියලා. ඒ නිසා දැම්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අවුරුද්දක් තියලා පටන් අර ගන්නවා. ඒක හොඳටම ප්‍රමාණවත් සහ අපි ඒක හොඳටම කරගෙන යනවා. ඉතින් ඒක වෙනම යන එකක්. ඒක මේ තියරි ක්ලාස් එකට සම්බන්ධයක් නෑ. ඒක වෙනම දවසක ඒක වෙනම ක්ලාස් එකක් හැටියට යන්නේ පේපර් ක්ලාස් එක. ඉතින් ඔය වැඩ ටික හරියට අපි කරගෙන යනකොට ඉතින් දරුවෙකුට ඇත්තටම මම කියන්නේ ඒකක් ගන්න එකෙන් බේරෙන්න බෑ කියලා තමයි මම කියන්නේ. ඒක බොහෝ දුරට හරි ගිහිලා තියෙනවා. ඉතින් දැන් මම බොහොම සතුටුයි සමහර වෙලාවට දැන් මේ මුලදී මට සමහරලාට හිතලා තියෙනවා මේ දරුවන්ට නම් මේ කෝස් එක කරගෙන යන්න බැරි වෙයිද වගේ කියන මට්ටමේ දුර්වල ළමයින් පවා ටිකක් මේ 26 විශේෂයෙන්ම දැන් මේ වෙනකොට හරියටම ඒකට අනුගත වෙලා මහන්සියෙන් වැඩ කරගෙන ඇවිල්ලා එහෙම දියුණු වෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට ටිකක් වැඩිපුර කැපකිරීමෙන් මහන්සියෙන් වැඩ කරොත් එහෙම මේක ජය ගන්න කේතරම් අමාරු කාරණයක් නෙමෙයි. විශේෂයෙන් දැන් ඇත්තටම අපි A level කියන එක තරඟකාරී කියලා කිව්වට මම හැමතිස්සෙම කියන්නේ ඇත්තටම දැන් තරඟයක් නැහැ කියන. තරඟයක් නැති වෙන්නේ වැඩ කරන දරුවන්ට.
හරියට වැඩ කරන දරුවන්ට තරගයක් නැහැ. මොකද ඔයගොල්ලෝ හරියට වැඩ කරන්න පටන් ගත්ත ගමන්ම ඔයගොල්ලෝ මේ තරගය අපි කියන හැමෝම ඉන්න අර ලොකු බංච් එකෙන් ඉස්සරහට යනවා. එහෙම ඉස්සරහට ගියාට පස්සේ ඔයගලන්ට තරගයක් නැහැ. මම ඒක මේ දරුවන්ට පැහැදිලිවම පෙන්නලා තියෙනවා, ඔප්පු කරලා තියෙනවා. ඔයගොල්ලෝ හරියට වැඩ කරන්න පටන් ගත්ත ගමන්ම ඔයගලන්ට තරගයක් නැහැ. තරගයේ තියෙන්නේ අර සාමාන්‍ය වැඩ කරන ටිකක් යන්තම් වැඩ කරන ওই ජනප්‍රිය ටියුෂන් ක්ලාසස් වල රැඳිලා ඉන්නේ දහස් ගණනෙන් රැඳිලා ඉන්නේ ඒ දරුවෝ අතර තමයි උගක් වෙලාවට ওই තරගේ තියෙන්නේ. එහෙම නැතුව මේ අපිත් එක්ක වැඩ කරන හරියට වැඩ කරන විෂය හරියට තේරුම් අරගෙන එහෙම යන දරුවන්ට විභාගයේ අතරම තරගයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මම කියන්නේ එතකොට අන්තිම වෙනකොට දැන් ඔයගොල්ලෝ හොයලා බලන්න ඕන නම් දැන් මේ 2026 විභාගය කරන දරුවෝ ඉතින් අපේ දරුවෝත් ඉන්නවා එහෙම හුඟක් වෙලාවට දැන් තමයි හුඟක් වෙලාවට වැඩ පටන් ගන්නෙ. ඉතින් අපි දැන් සිලබස් එකේ අවසාන කොටස දැන් අත්‍තරම මේ අයට නම් මාස 6ක් තියලා ඉවර කරගන්න බැරි වෙනවා. බැරි වුණා හේතුව ඒගොල්ලන්ගේ O level ඉවර වුණේ ගොඩක් පරක් වෙලා නිසා. නමුත් අපි දැන් මේ මාසේ සම්පූර්ණයෙන් සිලබස් එක ඉවර කරනවා. ඉවර කරලා අගෝස්තු වෙනකන් ඒ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් මේ වෙනකොට අර හරියට වැඩ කරගෙන ආපු දරුවෝ සිලබස් එක ඉවරනකම් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට පාස් පේපර්ස් කරලා තමන්ගේ මට්ටම කොහොමද කියලා බලාගන්න. ඉතින් ඒ නිසා හරියට වැඩ කරගෙන ආවොත් ඔය ස්පෝර්ට්ස් මීට් වගේ දේවල්, බාහිර ක්‍රියාකාරකම් මේ දේවල් කරගෙන මේවත් කරගෙන වැඩේ හරියට කරගෙන යන්න පුළුවන්. තමන් හරියට වැඩේට අපි කියන්නේ වැඩේට එන්ට වෙලා වැඩේට හරියට බහැලා වැඩේ කරගෙන යනවා නම් ඔය ස්පෝර්ට්ස් වගේ දේවල් ඒවා බාධාවක් නොකරම කරගෙන යන්න පුළුවන්. හැබැයි අර හැමදේම ගුරුවරයා කරලා දෙනකන් බලාගෙන ඉඳලා ගුරුවරයා කියන දේ විතරක්ම කරලා හිටියොත් ටිකක් අමාරු වෙනවා. මොකද එතකොට තමන්ගේ ආත්ම ශක්තිය දුර්වල වෙනවා අභියෝග බාර ගන්න. ඒ නිසා දැන් මේ මොහොතේ ඉඳන්ම අපි හෙට පටන් ගන්නවා පන්තියට ආපු පළවෙනි දවසේ ඉඳන්ම මම බොහොම ආදරෙන් ඔයගොල්ලන්ට මතක් කරන්නේ මේ වැඩේ ඔයගොල්ලෝ බාර ගන්න අපි ගුරුවරු සහ දෙමාපියෝ ඉන්න ඔයගොල්ලන්ට උදව් කරන්න. අන්න එතකොට තමයි ඔයගොල්ලන්ගේ ආත්ම ශක්තිය දියුණු වෙලා යහපත් සමබර පෞරුෂයක් සහිතව ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද තව අවුරුදු දෙකමාරක් විතර වගේ යනකොට ඔයගොල්ලන් මානසිකව සහ භෞතිකව ලොකු විපර්යාසයකට භාජනය වෙනවා. මේ අද ඉන්න තත්වය නෙමෙයි. ඉතින් අන්න එදාට අවශ්‍ය පෞරුෂය මේ කාලය තුල ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. රයිට්. ඉතින් ওই කාරණා ටික තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඊළඟට දැන් කෙමිස්ට්‍රි විෂය තෝරාගත යුත්තේයි කියන කාරණයක් සමහර වෙලාවට සමහර කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඇයි සයන්ස් කරන්න ඕනේ කියන එක අතරම මම විශේෂයෙන් මෙතන කියන්න අවශ්‍ය නැති වෙයි. මේ සයන්ස් කරන්න ඕනේ සයන්ස් කිරීමේ තියෙන වටිනාකම තේරුම් ගත්ත දරුවෝ තමයි මෙතන ඇවිල්ලා ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඉතින් සයන්ස් කරපුවාම දැන් ඔක්කොලාට බැංකු ශාස්ත්‍රයේ වුණත් සමහරලාට බැංක් මැනේජර් කෙනෙක් තෝරගන්න වැඩි කැමැත්තක් තියෙනවා සයන්ස් ඩිග්‍රියක් තියෙන කෙනෙකුට කොමර්ස් ඩිග්‍රියක් තියෙන කෙනෙකුටත් වඩා. ඉතින් ඒක එක පැත්තක්. ඉතින් ඒ නැතත් ඒ සයන්ස් වල තියෙන ෆවුන්ඩේෂන් එක හරියට තියෙනවා නම් ඊට පස්සේ ඕනම ෆීල්ඩ් එකකට එතනින් Tamanට ස්විච් වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් විශේෂයෙන්ම කෙමිස්ට්‍රි ගැන කියනවා නම් එහෙම. ඉතින් දැන් මෙතෙන්දි මට පොඩි කාරණයක් මතක් කරන්න ඕනේ. සමහරලාට දැන් ඔය ටිකක් ලේසියෙන් වැඩේ කොට දා ගන්න ඕන නිසා ටෙක් කරන්න ඕනේ වගේ අදහසක් සමහර කෙනෙකුට තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක මම මේ හැලු කරනවා නෙමෙයි. නමුත් දැන් ඔය ඒ ටෙක්නොලොජි පැත්තෙන් ඒ ටෙක් වලින් විභාගයට ලියන අයගේ ඔය වටේ පෙන්වන තරම් ඇත්තටම ඉස්සරහා සුන්දරයි කියලා මට පේන්න බවක් නැහැ. මොකද යුනිවර්සිටි වලට ගියාට පස්සේ දැන් හුඟක් වෙලාවට ඔය ටෙක් උගන්වන විෂයෙන් ටියුෂන් කරන අය ඇඩ් කරනවා C3ෙන් ඉංජිනේර කෙනෙක් වෙනවා එහෙම තත්වයක්. ඉතින් එහෙම තත්වයක් නම් දැනට ලංකාවේ ඇති වෙලා නැහැ. ටෙක් කරපු අයට ඉංජිනේර ඉක්වල් වෙන ඩිග්‍රියක් එහෙම නම් එහෙම එකක් නම් දෙන්නේ එහෙම එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා එහෙම වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. එහෙම අවබෝධයකින් ටෙක් වලට යන්න එපා. ඉතින් ඇත්තටම මේ ඔය විෂය නිර්මාණය කරේ ආර්ට්ස් කරන අය ඒ වෙනකොට හිටපු ජනාධිපතිවරයෙක් කිව්වෙත් ඒකයි ආර්ට්ස් කරන අය ටිකක් රටට බරක් වගේ නිසා ඒ අයගෙන් සිද්ධ වෙන අපි රටට බරක් කියන එක මම කියනවා නෙමෙයි. නමුත් තව ටිකක් රටේ යහපතට එහෙම නැත්නම් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා සුදුසු විෂය මාලාවක් ලෙස තමයි එහෙම නැත්නම් ස්ට්‍රීම් එකක් හැටියට තමයි ඔය ටෙක් කියන එක හඳුන්වලා දුන්නේ. ඉතින් එහෙම නැතුව ඒක මේ ඉංජිනේරින් වලට තියෙන වෙනත්
ෂෝට් පාත් එකක් එහෙම එකක් නෙමෙයි ෂෝට් කට් එකක් එහෙම එකක් නෙමෙයි ඒකෙන් ඉංජිනියර් ඉක්වල් එහෙම එකක් නම් වෙන්නේ නැහැ ඒ නිසා එහෙම සයන්ස් කරන කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේරියන්ට ලේසි ක්‍රමයක් හැටියට නම් ටෙක් තෝරගන්න එපා තමන් විශේෂයෙන් ඒ ෆීල්ඩ් එකට කැමති නම් සහ තමන්ට සයන්ස් කරන්න ඔය වගේ කැපකිරීමක් කරන්න බැරි නම් වගේ මිසක් එහෙම තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් මම දකින්නේ නැහැ. ඉතින් ඊළඟ කාරණය තමයි දැන් සමහර වෙලාවට දැන් මෙතන දැන් ඉන්නවා වෙන්න පුළුවන් IT කරනවාද කෙමිස්ට්‍රි කරනවාද වගේ අදහසක. ඉතින් දැන් IT කරන එක නරක නෙමෙයි. හැබැයි දැන් IT අපි හිතමු දැන් මේ පැත්තෙන් ඉස්සරහට ඉංජිනේරින්ග් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්ග් වගේ පැත්තකින් ඉස්සරහට යන්න දැන් මොරටුවේ කැම්පස් එකට වගේ යන්න නම් IT කරලා බෑ. එමනම් කෙමිස්ට්‍රි කරන්නම වෙනවා ඉංජිනේරින්ග් සිලෙක්ට් වෙලා ඒ කම්පියුටර් ඉංජිනේරින්ග් පැත්තෙන් ඉස්සරහට යන්න නම් ඒත් කෙමිස්ට්‍රි කරන්න වෙනවා. ඊළඟට දැන් තමන් සමහරලාට තමන්ගේ තියෙන හැකියාවන් හරියටම තේරුම් අරගෙන නැති වෙන්න පුළුවන්. ඉතින් මේක මේ මහා අමාරු විෂය කොටසක් නෙමෙයි. ඔයගොල්ලෝ O level වලට යම් ප්‍රමාණයකට කෙමිස්ට්‍රි කරලා තියෙනවා, යම් ප්‍රමාණයකට ෆිසික්ස් කරලා තියෙනවා. ඉතින් එතෙන්දී සමහර වෙලාවට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් කෙමිස්ට්‍රි ටිකක් බෝරින් වගේ අනිත් ඒවාට වඩා එහෙම නැත්නම් බයොලොජි ටිකක් බෝරින් වගේ, ෆිසික්ස් ටිකක් අමාරුයි වගේ ඔය වගේ හිතලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මම බොහොම උමනාවෙන් කියනවා ඔයගොල්ලෝ ඒ O level වලට ඉගෙන ගත්ත විදිහ නෙවෙයි අපි කෙමිස්ට්‍රි විෂය ගත්තොත් එහෙම අපි උගන්වන විදිහ. ඒ නිසා එතෙන්දී යම් විදිහකට ඔයගලන්ට ඒක ටිකක් බෝරින් සබ්ජෙක්ට් එකක් කටපාඩම් කළ සබ්ජෙක්ට් එකක් වගේ දැනුණාට එහෙම විෂයක් නෙමෙයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ. ඊටාම රසවත්, ඊටාම තර්කානුකූල මැත්ස් වල තරම්වත් කටපාඩම් කරන්න නැති ඊටාම තර්කානුකූල විෂය කොටසක්. දැන් මමත් A level වලට මැත්ස් විෂය කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මේ එහෙම දෙයක් නැහැ මැත්ස් කරන අයට කෙමිස්ට්‍රි අමාරු වෙනවා ඊට පස්සේ බයොලොජි කරන අයට ෆිසික්ස් අමාරු වෙනවා එහෙම එකක් නැහැ ඒක එක්කෙනා කියන ඒවා ඔලුවට දාගෙන මේක පටන් ගන්න එපා හරියට වැඩ කරොත් කිසිම එකක් අමාරු වෙන්නේ නැහැ මේ හැම එකක්ම ඔයගලන්ට බොහොම උනන්දුවෙන් බොහොම උද්‍යෝගයෙන් කරගන්න පුළුවන් වෙන විදිහට අපිට ඔයගලන්ව මග පෙන්වන්න පුළුවන් අනිත් එක දැන් කෙමිස්ට්‍රි කියන එක දැන් අද වෙනකොට මේක ඇත්තටම මේ කෙමිස්ට්‍රි වලට කියන්නේ සෙන්ට්‍රල් සයන්සස් කියලා. සෙන්ට්‍රල් සයන්සස්. එතකොට කෙමිස්ට්‍රි මූලිකව ඉගෙන ගත්ත කෙනෙකුට එතනින් එහාට යන්න ඕන තරම් ශාස්ත්‍රයන් තියෙනවා. දැන් කෙමිස්ට්‍රි කරපු කෙනෙකුට ඕනනම් යන්න පුළුවන්. දැන් ඇකඩමික් පැත්ත ඉස්සරහට යනවා නම් කොහොමද ගැටලුවක් නැහැ මොනවා කරත්. එතනින් PhD වලට යන එක උනත් ඒ තරම් අපහසුයක් නැහැ. මේ ස්පෙෂල් ඩිග්‍රියක් වගේ කරොත් ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. එතකොට ඇකඩමික් ෆීල්ඩ් එකට කැමැත්තක් නැත්නම් කෙමිස්ට්‍රි වලින් දැන් ඇත්තටම කෙමිස්ට්‍රි වලින් ගත්තොත් එහෙම මට මේ ළඟදිත් හම්බුණා මේ ඔය පේන්ට් පැත්තෙන් කෙමිස්ට්‍රි ස්පෙෂල් කරපු කෙනෙක් එයාගේම බිස්නස් එකක් කරගෙන යනවා ඊටාම සාර්ථකව. ඉතින් අන්න ඒ වගේ හැකියාවන් තියෙනවා. ඊළඟට දැන් අපි තුන් බයොලොජි කරපු කෙනෙකුට ඔය කෙමිස්ට්‍රි සහ බයොලොජි කියන එක ඔය දෙක එකට සම්බන්ධ කරලා ඊට පස්සේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක දැන් පෝර නිෂ්පාදනය වගේ ගත්තොත් රසායනික පෝර නිෂ්පාදනය හරි ඊට පස්සේ වගේ ගත්තාම ඒ පැත්තෙන් උනත් ඉස්සරහට යන්න මේ කෙමිස්ට්‍රි වල තියෙන මූලික දැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව දැන් අපි හිතමු ලෝකයේම ඉතාමත්ම දැන් අවියාවුද පස්සේ ඊට පස්සේ තියෙන හොඳම බිස්නස් එක ගත්තොත් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ඖෂධ. ඒතර මේ පැත්තෙන් ගත්තාම ඖෂධ නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තාම මේ පැත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කෙමිස්ට්‍රි. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් අපි ගත්තාම අපි පරිභෝජනය කරන ටූත් පේස්ට් එක, සබන් කෑල්ල, ඇඳුම් පැළඳ මේ හැම එකකටම ඒකේ මූලික වෙලා තියෙන්නේ කෙමිස්ට්‍රි. ඒ නිසා මේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා කියන එක කිසිසේත්ම අපත යන එකක් නෙවෙයි. හැබැයි ඒක හරියට උද්‍යෝගයෙන් කරොත් එහෙම වෙන කෙනෙක්ගේ යටතේ නැතුව උනත් Tamanටම උනත් ඉස්සරහට ඊටාම හොඳ කෙමිස්ට්‍රි වලින්ම තමන්ගේ ෆීල්ඩ් එක තමන්ට හදා ගන්න පුළුවන්. ඉස්සරහට යනවා නම් එහෙමයි. එහෙම නැත්නම් සාමාන්‍ය ඩිග්‍රී කෙමිස්ට්‍රි මේජර් කරගෙන කරලා ඔයගලන්ගෙම මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න උනත් ඒ දැනුම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ නිසා මේක උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි උපරිම සහයෝගය දෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට මේ මීටින් එකේදී මතක් කරන්න තියෙන්නේ. අපි දැන් පළවෙනි දවසේ පටන් ගත්තාම මේ කාරණා ටික කියන්න වෙලාවක් නැති නිසා තමයි මේ කාරණා ටික මුලින් කිව්වේ. ඉතින් ඒ නිසා
දැන් ඔන්න ඔය අවශ්‍යතාවය ওই විදිහට ඉගෙන ගන්න කැමැත්ත තියෙන දරුවෝ ටික අපිට එකතු වෙයි. දැන් මේ එකතු වෙලා ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා තවත් යාළුවන්ටත් පණිවිඩය දෙන්න. මෙන්න මේ විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහේ දැන් අනිවාර්යෙන් අනිත් විෂයන් වලට පවා ඔයගොල්ලෝ ගුරුවරයෙක් තෝරගන්නකොට විශේෂයෙන්ම බලන්න මේ ගුරුවරයාට ඒ විෂය ඉගැන්වීම සඳහා දැනුම මම කිව්වා අනිවාර්යෙන් මේ ඩිග්‍රියට තමන් මේ විෂය කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් මම කෙමිස්ට්‍රි ස්පෙෂල්ටි විශේෂ උපාධියක් කරේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඒ නිසා මට ඒ විෂය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔයගලන්ට මම ඉගෙන ගත්තේ වෙන බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි මට ඒ වලට ඔයගලන්ට දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට අමතරව දැන් ඉගැන්වීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. දැන් මම දැනට ජාතික පාසල් මේ තුන්වෙනි එකේ වැඩ කරන්නේ රටේ ප්‍රධානතම ජාතික පාසලේ. මම ඒ ඉස්කෝලේ නම පවා මගේ ප්‍රවර්ධනය සඳහා මගේ ප්‍රොමෝෂන් සඳහා පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මම නම කියන්නේ නැහැ. හුඟක් අය දන්නවා මම කොහෙද වැඩ කරන්නේ කියලා. ඉතින් ලංකාවේ ප්‍රධානතම පාසල. එතකොට සහ මට මුල් කාලේ ඉඳන්ම මම මේ ශාස්ත්‍රයට එනවත් එක්ක මට ගොඩක් ජාතික මට්ටමේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒ නිසා ඒ සිලබස් එක සම්බන්ධව, පේපර් එක හැදෙන එක සම්බන්ධව, මාගිස් ස්කීම් එක හැදෙන සම්බන්ධව මේ සියලුම කාරණා ඉතාමත්ම නිවැරදිව දැනගෙන තියෙනවා. ඉතින් ඒකේ ප්‍රයෝජනෙ මේ දරුවන්ට උපරිමයෙන්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙනම් ওই කාරණා ටික තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම කැමතියි මේ දෙමව්පියෝ මොනවා හරි අහගන්න දෙයක් තියෙනවා නම් කතා කරලා සාකච්ඡා කරගමු. දැනට මම හිතන්නේ අපි සිංහල මීඩියම් ක්ලාස් එකටයි ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකටයි වෙන වෙනම WhatsApp group දෙකක් හදලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඒකට සම්බන්ධ වෙලා නැත්නම් අපිට මෙසේජ් එකක් දාලා මට හරි එහෙම නැත්නම් තුෂාරට හරි මෙසේජ් එකක් දාලා ඒකට සම්බන්ධ වෙන්න අපි මේ WhatsApp group එක හරහා අවශ්‍ය ඉදිරි දැනුවත් කිරීම් ටික දැනුවත් කරන්නේ. කවුරු හරි සම්බන්ධ වෙලා නැත්නම් ඒ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඒතර අපි ලොකේෂන් එක ෂෙයා කරන්නම්. මහර්ගම අපේ ක්ලාස් එකට එන ලොකේෂන් එක. ඉතින් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඊටාම වැදගත් ඉල්ලීමක්, අත්‍යවශ්‍ය ඉල්ලීමක්. මොකද දැන් මගේ ක්ලාස් එක තියෙන්නේ මගේ ගෙදරම උඩටට්ටුවේ තියෙන්නේ. එතකොට පන්සල පාරට මුණලා නෙමෙයි තියෙන්නේ දෙවෙනි ගේ හැටියට අර මෙතන ඉස්සරහාම තියෙන්නේ අර විජය එන්ටර්ප්‍රයිසස් කියලා මේ ස්පෙයා පාර්ට්ස් තියෙන කඩයක්. දැන් මගේ ගේ තියෙන පාරට වාහනේ දාන්න එපා. මොකද එහෙම දැම්මහම මෙතන ඒක හරවන්න ඉඩ කඩ අඩුයි. ඒ නිසා ඔයගොල්ලෝ එනකොට මේ පන්සල පාරේ ඔය අනිත් බිස්නස් වලට බාධාවක් නොවන විදිහට වාහනේ නතර කරලා පොඩ්ඩක් ඉතින් ඈතින් හරි කමක් නැහැ නතර කරලා දරුවව දාලා ආපහු යන්න පුළුවන්. ඉතින් දරුවව ගන්නකොට වුණත් ඇවිල්ලා පාර දෙපැත්තේ නතර කරන්න එපා. එක පැත්තක කියන්නේ වාහන ගමන් කරන පැත්තේම ඒ පැත්තටම හරවලා නතර කරගන්න. ඒතර අනිත් මේ ව්‍යාපාර කටයුතු සඳහා බාධාවක් නොවන විදිහට. මොකද සමහර වෙලාවට එහෙම වුණාම මට දැන් එහෙම කම්ප්ලේන් එනවා. සමහර අය ගෙදරටම ඇවිල්ලා කෑ ගහලා යනවා. ඉතින් ඒව එහෙම තමයි ඕන තැනක අපි පුළුවන් තරම් අනිත් අයට කරදරයක් නොවන විදිහට අපි වැඩ කටයුතු කරගෙන යමු. ඒ නිසා එහෙම ආවාම පුළුවන් තරම් බාධාවක් නොවන අනිත් අයට බාධාවක් නොවන විදිහට අපි අපේ වැඩ කරගන්න කටයුතු කරගමු. හොඳයි මොනවද අහන්න තියෙන්නේ? හෙට සියලුම දෙමාපියන්ට පුළුවන් පන්තියට ඇවිල්ලා පන්ති කාමරේ බලන්න පුළුවන්. මගෙත් එක්ක අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. නමුත් අපි හෙටම විශේෂ කාරණා උගන්වන්න පටන් ගන්න බොහොම පොඩි වෙලාවක් තමයි අපි කතා කරන්න ගන්නේ. හොඳයි මං හිතන්නේ සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක පටන් ගන්න එතකොට Thursday වැටෙන්නේ 5th of March. Thursday එකත් වෙන්නේ 3 to 6. 3 to 6. Okay sir, thank you. ඉංග්‍රීසි මීඩියම් එක ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ඒක බයිලින්ගුවල් නෙමෙයි. මොකද අපි පැරලල් සිංහල මීඩියම් වෙනම යනවා. ඉංග්‍රීසි මීඩියම් වෙනම යනවා. ඒ නිසා අපි ඉංග්‍රීසි මීඩියම් එකේ යන්නේ සම්පූර්ණ ඉංග්‍රීසි වලින්. හැබැයි අර සමහර වෙලාවට මෙතන ඉන්නවා සිංහලෙන් O level කරලා සිංහල මීඩියම් O level කරලා A level වලට
ඉංග්‍රීසි මීඩියම් වලට මාරු වෙන අය ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි මුලින් ටිකක් ඒ සිංහල මීඩියම් වලින් පොඩ්ඩක් පැහැදිලි කිරීම ටික කරනවා. අපි ටිකක් දවස් යනකම් මේක හරියට අල්ල ගන්නකම්. ඉතින් ඒ හැරෙන්න අපි මේක මේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් කට යන්නේ බයිලින්ගුවල්. අපි එහෙම දැන් දරුවන්ට විශේෂයෙන් ඔය තේරුම් කරන්න මොන හරි සිංහලෙන් උදාහරණයක් කිව්වොත් උපමාවක් කිව්වොත් මොන හරි කතන්දරයක් කිව්වොත් ඇරෙන්න අපි විෂය කාරණා ටික සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින්ම තමයි කරන්නේ. ඒ නිසා කවුරු හරි දැන් ඉංග්‍රීසි මීඩියම් කරපු කෙනෙකුට ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඉංග්‍රීසි වලින්ම තමයි දිගටම කරගෙන යන්නේ. සර් මේ සැටර්ඩේද සර් එතකොට මේ නුගේගොඩ ක්ලාස් එක තියෙන්නේ? ඔව් නුගේගොඩ ක්ලාස් එක තියෙන්නේ සැටර්ඩේ එක 1:30 to 4:30 තියෙන්නේ. ඒ හැබැයි සිංහල මීඩියම් විතරයි නුගේගොඩ සැසිප් එකේ තියෙන්නේ. ඒතර මෙතෙන්ට එන්න බැරි අය එතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අර එතන තියෙන වෙනස අපිට මේ ප්‍රැක්ටිකල්ස් කරන්න හැකියාවක් නැහැ නුගේගොඩ ක්ලාස් එකේ. ඉතින් ඒක තමයි තියෙන වෙනස. හෙලෝ සර් ඉංග්‍රීසි ඔව්. මීඩියම් එක ක්ලාස් එකයිද කරන්නේ සර් තර්ස්ඩේ විතරමද තියෙන්නේ? ඔව් ඉංග්‍රීසි මීඩියම් නම් පැරලල් වෙන එකක් නැහැ. ඒක විතරයි තියෙන්නේ. මොන මොකද හරි සර් ගැටලුවක් බයෝ ක්ලාස් වැටලා තියෙනවා තර්ස්ඩේ. සර්ට වෙන දවසක් එහෙම මාරු කරන්න එහෙම මුකුත් කරන්න අමාරුයි නේද සර්? ඒක නම් ටිකක් අමාරුයි. පොඩ්ඩක් ඒ බයෝ ක්ලාස් එක අහලා බලන්න බැරිද? ඒ මැඩමුත් දිගටම තර්ස්ඩේ තමයි තියෙන්නේ පොඩි ක්ලාස් එකක්. මේ ඒක තමයි ප්‍රශ්නේ සර්. සර්ගේ 3 to 6 තියෙන්නේ තර්ස්ඩේ නේ සර්? ඔව් 3 to 6 තමයි තියෙන්නේ. මේ මගේ දැන් රෙකෝඩින් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක දැන් පස්සේ වෙනස් වෙන්නේ නැද්ද? නෑ සර් දිගට මේ මැඩම් කරන්නේ මේ පොඩි ක්ලාස් එකක් මේ බ්‍රහස්පතින්ද 4 to 7 තියෙන්නේ. කවුද මැඩම්? නිරෝෂා මැඩම්. නිරෝෂ ඉස්සර මැඩම්. ආනන්ද හිටියේ දැන් ධර්මපාල ඉන්නේ. රයිට්. ඔව් මටත් වෙලාව නම් ටිකක් අමාරුවක් තියෙනවා වෙනස් කරගන්න. ඔව් සර්. ඇවිල්ලා බලන්න. ඒක ඔව් ඔයගොල්ලෝ සර්. කරන්න වෙන්නේ දැන් කෙමිස්ට්‍රිද බයොලොජිද වැදගත් කියන එක. ඔව් සර්. හරි සර් බොහොම ස්තුතියි සර්. රයිට්. thank you. එතකොට මේ ගෙදර ක්ලාස් එක සිංහල එක තියෙන්නේ ටියුස්ඩේස් විතරද? ගෙදර තියෙන්නේ ටියුස්ඩේ විතරයි. එහෙම නැත්නම් සැටර්ඩේ පන්තියට යන්න වෙනවා සැසිප් එකේ. ටියුස්ඩේ. thank you. හොඳයි. තව මොනාරි අහන්න දේවල් තියෙනවද? හරි. එhmenan දැන් සිංහල මීඩියම් ක්ලාස් එක අපි හෙට පටන් ගන්නවා. දැන් 3ට පටන් ගන්න. ඉතින් පොඩ්ඩක් කලින් එන්න. මොකද ඇප්ලිකේෂන් එකෙන් පුරවන්න තියෙනවා. හරියට අපි වෙලාවට පටන් ගන්නවා. වෙලාවට ඉවර කරනවා. ඉතින් විශේෂයෙන්ම අර දැන් දරුවෝ ඉවරුණාට පස්සේ ගන්නකොට අර මෙතන පාර ගාවින්ම එකපාරට නවත්තලා අනිත් වාහන වලට බ්ලොක් වෙන විදිහට එමෙපා පුළුවන් තරම් අනිත් අය ගැනත් හිතලා පාර බ්ලොක් වෙන්නේ නැති වෙන විදිහට ඒ පාර පාවිච්චි කරමු කියන ඉල්ලීම කරනවා පළවෙනි දවසේම. මම හිතනවා දරුවෝ මේ දෙමාපියෝ එක තේරුම් ගනීවි. මොකද එහෙම වුණොත් වටපිටාවෙන් කම්ප්ලේන් ආවම අපිට අපේ වැඩේ කරගෙන යන්න ටිකක් අපහසුයක් එනවා. දැනට එහෙම ගැටලුවක් වෙලා නැහැ. නමුත් අර මුලින්ම පන්තියක් පටන් ගන්නකොට ටිකක් මාලාට ටිකක් කාල යනකම් එහෙම වෙනවා. හොඳයි. එහෙනම් ඔව් සර් මේ ස්ටේෂනරි විදියට මොනවාද මේගොල්ලන්ට එවන්න ඕන ක්ලාස් එකට එද්දි? ස්ටේෂනරි බුක් ස්ටේෂනරි අපි සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට CR පොතක් ගත්තොත් හොඳයි. දැනට CR පොතක් තිබ්බාම ප්‍රමාණවත් අර ගණනය කිරීමෙන් කරනකොට ලඝු පොතක් වගේ ළඟ තියාගත්තොත් හොඳයි. දැන් හෙටම නැතුණාට කමක් නැහැ. අර මම කිව්වේ රිසෝස් බුක් එක ඒක ඒ පොත් ටික ඒ පොත් සෙට් එක ලෑස්ති කරගන්න. ඒක සල්ලි වලට ගන්නම අවශ්‍ය නැහැ. කවුරු හරි බය කරපු කෙනෙක් ඉන්නවා නම් අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉල්ලගත්තත් ප්‍රමාණවත්. සර් ඒක ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙනවා නේද රිසෝස් බුක් එකක් දෙන්නයි. තියෙනවා NI දෙකෙන්ම එකෙන් තමයි ගන්න ඕන නේද අපි? NI එකේ තියෙනවා. thank you sir. සර් ටියුස්ඩේ ගෙදර තියෙන ක්ලාස් එක කීයටද සර් පටන් ගන්න? 3ට පටන් ගන්න. 3 ඉඳන් 6 වෙනකන් තියෙන. ඒක ඉස්කෝලේ පටන් ගත්තාම ටික දවසක් ගිහලා 3 මාර 6 මාර වෙයි. උපරිම ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ.
හරි. හොඳයි එහෙනම් right එහෙනම් thank you so much සම්බන්ධ වුණාට. ඉතින් එහෙනම් අපි හෙට සිංහල මීඩියම් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට ඒකට සම්බන්ධ වෙන අය එහෙනම් හෙට හම්බෙමු. Thank you. right හොඳයි එහෙනම් හැම දිනාටම සුබ දවසක්.